හරි අද වීඩියෝ එක වීඩියෝ ගේම් ඩියවලොපර්ස්ලා වෙනුවෙන්. ඉතින් අපි අද කතා කරන්නේ Unity කියන ගේම් එන්ජින් එකේදී මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා අහපු ප්‍රශ්නයකට අදාළ වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ගොඩක් කට්ටිය Unity එන්ජින් එකේදී ඒ කට්ටිය අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරද්දී සමහර bugs issues ආවා කියලා කියනවා. ඒත් එක්කම සමහර අයගේ ප්‍රොජෙක්ට් හරියට ඕපන් වුණේ නැහැ, එන්ජින් එක ක්‍රෑෂ් වුණා වගේ දේවල් ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ඒකට හේතුව තමයි ඔයා Unity එන්ජින් එකක් විතරක් ඩවලෝඩ් කරලා තියෙන්න පුළුවන්, ඉන්ස්ටෝල් කරලා තියෙන්න පුළුවන් Unity හබ් එක ඔයාගේ මැෂින් එකට දාලා නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයා හබ් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරද්දී ඔයා හබ් එක වෙනම අරන් එන්ජින් එක Unity හබ් එක ඇතුලෙන් ඔයා ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයා වෙනම නම් Unity එන්ජින් එක කරන් තියෙන හබ් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරාට ඒක හැදෙන්නේ නැහැ. මොකද ඔයා එන්ජින් එක පරණ එන්ජින් එක ඔයා හබ් එකට ලින්ක් කරලා නැති වෙන්න පුළුවන්. ඉතින් අද ඔක්කොටම ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකෙන් දෙනවා. ඉතින් අද අපි කතා කරමු කොහොමද මුලින් ඉඳන්ම අලුතෙන්ම වාගේ අලුත් ප්‍රොජෙක්ට් එක මේ Unity එන්ජින් එකෙන් කරද්දි මුලින් ඉඳන්ම කරන්න ඕන ස්ටෙප් ටික සහ මේ අදාළ බග්ස් ටික හදාගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එකට අලුත් නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකට set වෙන්න. හරි ඉතින් මගේ Unity හබ් එක මේ විදිහට ඕපන් වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඔෆ්ලයින් ඉන්නේ. ඉතින් මේක වැඩි ගණන් ගන්න එපා. කෙලින්ම කැන්සල් කරලා දාන්න. හරි ඉතින් මේ විදිහට තමයි ඔයාලට Unity හබ් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් හබ් එකේ මේ තියෙන මම මේ වෙද්දි හබ් එක ඇතුලෙන් ක්‍රියේට් කරපු Unity ප්‍රොජෙක්ට් ටික ඒත් එක්කම මේ හබ් එක සහ Unity එන්ජින් එක ඔයා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා නැත්නම් මම කලින් කරලා තියෙන Unity හබ් එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඉන්ස්ටෝල් කරලා Unity හබ් එක ඇතුලෙන් Unity එන්ජින් එකක් කියන්නේ Unity එඩිටර් එක අපේ ගේම් එක හදන එඩිටර් එක තියෙන්නේ. ඒ එඩිටර් කියන්නේ වෙනම සොෆ්ට්වෙයාර් එකක්. Unity හබ් එක කියන්නේ තව සොෆ්ට්වෙයාර් එකක් ඔයාලට පේනවා ඇති. දැන් මගේ මේ ටාස්ක් බාර් එකේ Unity හබ් එක වෙනම තියෙනවා. මේ හා පැත්තෙන් තියෙනවා Unity 6 අපේ එන්ජින් එක. මේ දෙක සොෆ්ට්වෙයාර් දෙකක්. හබ් එකයි මේ අපේ කලින් Unity එන්ජින් එක දෙකකට ලින්ක් වෙලා තමයි වැඩ කරන්නේ. හබ් එකෙන් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරනවා. එඩිටර් එකෙන් ඒක ඕපන් වෙනවා අපේ එඩිට් එක කරගන්න. ඒ කියන්නේ ගේම් එක ඩෙවලොප් කරන්න. ඉතින් ඔයා මෙතන ඔයාට බලාගන්න පුළුවන් හබ් එක මං කියන්න ගියේ හබ් එක ඉන්ස්ටෝල් කරලා හරි ඩවුන්ලෝඩ් කරලා හරි නැත්නම් ඒකට අදාළව මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. එහෙම නැත්නම් මේ උඩ පෙන්නන කාඩ් එකෙන් ඔයාලට ගිහින් ඒක බලන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් බලලා මේකට එන්න. මොකද හබ් එක ඩවුන්ලෝඩ් කරන විදිහ ඒ ටික ඉන්ස්ටෝල් කරලා සයින් ඉන් වෙලා ඒ ටික සෙටප් කරගත්තන් පස්සේ අපි Unity හබ් එක ඇතුලෙන් අලුතෙන් ගේම් එන්ජින් එකක් ඔයාගේ මැෂින් එකට දාන හැටිත් කතා කරනවා. ඒ ටික බලලා එන්න. එතකොට ඔයාගේ ඔය ගැටලු ඔක්කොම ටික විසඳෙනවා. දැන් මේකදී අපි කතා කරන්නේ පරණ එන්ජින් එකක් ලින්ක් කරන විදිහ සහ ඔයා අලුතෙන්ම ප්‍රොජෙක්ට් එකක් මුලින් ඉඳන්ම අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියන එක. හරි. ඉතින් ඉන්ස්ටෝල්ස් වලට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ තියෙන Unity 6 මෙන්න මේ එන්ජින් එක. හරි. ඉතින් ඔයාගේ දැන් අපි හිතමු පරණ එන්ජින් එකක් තියෙද්දි ඔයා Unity හබ් එක දැන් අලුතෙන් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් පරණ එන්ජින් එක මේකට ලින්ක් කරන්න ඕනේ. අන්න ඒකට තමයි මෙන්න මේ locate කියන එක තියෙන්නේ. මේ install editor කියන එක ගැන අර මම කියපු වීඩියෝ එකේදී අපි කතා කරනවා. මෙතනින් අලුතෙන්ම editor එකක් අපි Unity හබ් එක ඇතුළෙන්ම ඉන්ස්ටෝල් කරගන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට කිසිම බග් එකක් එන්නේ නැහැ. මේ editor එකක් මේක ඇතුළෙන් ඉන්ස්ටෝල් කරොත්. දැන් ප්‍රශ්නේ ඔයා එන්ජින් එක වෙනම ඉන්ස්ටෝල් කරලා හබ් එක පස්සේ ඉන්ස්ටෝල් කරලා දැන් ඔයාට හබ් එකට ලින්ක් කරලා නැත්නම් ඔයාට ඒ ගැටලුව එනවා. ඉතින් ඒකට තමයි මෙන්න මේ locate කියන ඔප්ෂන් එක තියෙන්නේ. locate එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ දැනට තියෙන එන්ජින් එක මෙහෙම සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් දැන් මෙතන Unity එන්ජින් එක මගේ සිලෙක්ට් වෙලා තියෙන 6. ඉතින් ඔයාගේ වෙන එන්ජින් එකක් ඔයා ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒකේ ලොකේෂන් එක අරන් ඔයාට මෙතන ඉතින් සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ ඔයා එඩිටිං වීඩියෝ එඩිටිං ෆොටෝෂොප් වල අරාමයා වැඩ කරනවා නම් දන්නවනේ සාමාන්‍යයෙන් ෆයිල් එහාට මෙහාට සේව් කරන තන්. ඉතින් මේ විදිහට පාත් එක අරන් මේ අදාළ ෆයිල් එක මෙතනින් දීලා සිලෙක්ට් එඩිටර් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාගේ Unity හබ් එකට මැෂින් එක හරහා මෙන්න මේ Unity හබ් එකට ඔයාගේ එඩිටර් එක මෙතෙන්ට මේ විදිහට ලින්ක් කරලා දෙනවා. එතකොට ඔයාට මේ විදිහට තව එකක් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මගේ Unity 6 තියෙනවනේ. ඔයා දැන් පරණ තියෙන එකක් ලොකේට් කරොත් මේ වගේ තව එකක් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. තව එන්ජින් එකක් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා කියලා. හරි. ඔය විදිහට තමයි පරණ එඩිටර් එකක් මේකට ලින්ක් කරන්නේ. හරි. දැන් බලමු අපි ප්‍රොජෙක්ට් එකක් අලුතෙන්ම ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් ඒකට යන්න ඕනේ ප්‍රොජෙක්ට්ස් කියන එකට. ප්‍රොජෙක්ට් වලට ආවයන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් ලොකු කරන්න. ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දැන්ට මගේ තියෙන
මන් ටෙස්ටිම් ප්‍රජෙක්් වගයක් කර වාලට ඔය දීලා තියෙන සාමාන්‍යෙන් දීලා තියෙන ප්‍රජෙක්්ගක්වා දකිනති YouTube එකම ෆ්‍රී රිසෝසස් එක්ක ප්‍රජෙක්් ස්පලේන් කරලා තියෙනවා කා කන්ට්‍රෝල් එතකට හෙලිකොප්ට කන්ට්‍රෝල් වගේ දේවටයක් ඒටිකත් වීඩියෝට එක චානලක තියෙනවා ඒක පස්සේ බලන්න මේක බලලා ඉවරලා ඊට පස්සේ චානලකටින් ඒටිකත් බලලා එතරින් ඒ දෙවල්ලුත් ඉගෙන ගන්න පුළුවන් හරි ඉතින් මෙතන ප්‍රජෙක්් එක නේම වාට බලාගන්න පුළුවන් ඒත් එක්කම එඩිට වර්ෂන් එක මෙතිරින් වාට යුනිට එන්ජින් එක වර්ෂන් එක බලාගන්න පුළුවන් ති මෙන්න මේ පලවෙනි ප්‍රජෙක්්තුනම යුනිට 6 එන්ජින්කින් තම ක්‍රේට්ලා තියන්න ඊට පල්ල එක යුනිට 2022 එන්ජින් එකින් තම මේක මෙතින් ක්‍රේට් වෙලාති ඉතින් වාට මේ අප්ඩේට් කරගන්න හෙම පුළුවන් අලුත් එන්ජින්න එකක් ඕන්න මෙතන මේක සිලෙට් කරලා වාට මේ 6 එක දාලා මේ ඕපන් විත් 6 කියනක දුන්න ගමන් වාට යුනිට 6 එක හර අලුත් ඉන්ජින හර මෙතරින් ඕපන් කරගන්න පුළුව ඉතිවා මෙත ඉස්ටෝල් කරලා තින යුනිට ඉජින් කීපයක් වාට මෙතරින් එක තෝරන්න්න දැම්බෙත රොටෝ සිලෙක්ටලා තියෙන යුනිට 6 එක හරි ඉතින් අපි 6 කරහදැන් අලුතින් එන්ජින්න එක අප එන්ජින්න කරහා අලුතෙන් ප්‍රජෙක්් එකක් අපි ක්‍රේට් කරන විදිිය බලම ඉතින් යන්නඩෝන කෙලිම මෙන්න මේ නිය ප්‍රජෙක්් කියන එකට හරිතින් ආවහම් පස්ස වාට බලාගන්න පුළ මෙතරි මේදියට ඕල් ටෙම්පලේට් යටතේ වාට ටිකත් බලාගන්න පුළුවන් මේදර ටෙම්පලේට් ගත් තියෙනවාට හයි ඩිෆිනිෂන් රෙන්ඩ පයිප්ලන්ස් ඒත් එක්ක මතාව ගොඩාක් දේවල්වාට බලාගන්න පුළ VR අරවා මේවා 2Dවලට අදාළ දේවල් තකොට මොබයිල්වලට අදාළ දෙවල් ගොඩක් බලාගන්න පුළුවන් ඉතින් මෙතන මේ උඩදින මේ විදි ඩවලෝඩ් කරලා තින සෙට්ක මෙන්න මෙතින් පල්ල මෙන්න මේ කලව් එක් ඩවලෝඩ් රූප ඇතින මේවා මං ඩවලෝඩ් කරලන්නේ ඒටික වාගේ දැන්වා අලුතෙම යුන්ටි හබ්බෙක් ගත්තනම් වගේ මේ එකක්වත් ඇවිලා නැතිවෙන්න පුලන් හෙමුණොත් මේ වකින් එක වාට ඕන කරන දේවල්ටික ඩවලෝඩ් කරන්න ඉතින් මෙතිරින් එක්ස්පලේන්යක් කරොත් එම පොඩි වාගේ සාමානින් PC වල රන් කරගන්න වගේ ප්‍රජෙක්ටක් ඕන්න වා ටෙම්පලේට් ගන්න පුලා මෙන්න මේ යුනිවර්ස 3D එක කියන එක මෙන්න මේ කෝ කියන ටයිප් එක තන යුනිවර්ස 3D එතවට යුනිවර්සල් 2D වලට අදාල එක අස හයිඩිෆිනිෂන් රෙන්ඩ පයිප්ලයින්න එකක් තියෙන මෙන්න මේ කෝ කියන එක අදාලව තියෙන සෙට් එක තම මං මේ වෙදදි ඉන්ස්ටෝල් කල තියෙන මොබයිල් වලට අදාල දේවල්සා 2D වලට අදාල දේවල්ටික කෝ කියන එක යටතේ තියෙන ඊට පස්සේ ඒටික තම දැවාට සාමාන්‍යෙන් වගේ ප්‍රජෙක්් එකක් කරගන්න මොබයිල්ලර් පිසිහර එකක් කරගන්න ඒටික තම ඕනේ දීට අමතරවාට මේ වන සාම්පල් ප්‍රජෙක්්තිය අරවිදීම තමා අර කෝ එක තියෙනගේ සාම්පල් එක හයිඩිෆිෂන් එකේදී සාම්පල්ලයක් වාට සාම්පල් සිීනයක් එකක් බලාගන්න පුළුවන් මේ යුනිවර්ස 3D එක තේවිට වඩ බලාගන්න පුළුවන් එත්තෙන් තා පල්ලටගෙන් පස්සවාට බලාගන්න පුළුවන් VR තියෙනවා තකොට ඒ මල්ටිපලේය ඒ වගේ තව ගොඩක් දෙවල්වාට බලාගන්න පුළන් AR තියෙනවා ඒ වගේ මේජර් තව ගොඩක් බලාගන්න පුළන් හරි ඉතින් අපි නෝමල යුනිවර්ස 3D එකෙන් අපි ප්‍රජෙක්්ටක් ඕපන් කරන විදිහ බලමු හරි ඊට කලින් පොඩ්ඩක් කියන්න මේ රෙන්ඩ පයිපලයින් වලද හයිඩිෆිනිෂන් රෙන්ඩ පයිපලන් සහ තවයිකත් තියෙනවා URP යුනිවර්ස රෙන්ඩ පයිපලන් කියලා ඉතින් HDRP එක යස් වෙන්නේ කම්පියුටර් වල මැසින් වල එකන්නේ ඩෙක්ස්ටොප්පල ලැප් එක්ක වෙන්න පුළන් අන් ඒවගේ එකදි තම HDRP කියන ටෙම්පලේට යස්සෙන්නේ අනිත් එක URP කියන යුනිවර්ස රෙන්ඩ පයිපලන් ඒක පාචිකන්න මොබයිල් ගේම්ස් වලට හරි ඒදක අනිවාරෙන් මතකතියාගන්න ඉන්න මේ තියෙන හයිඩිෆිෂන් රෙන්ඩ පයිපලන් එක මේ තියෙන යුනිවර්ස රෙන්ඩ පයිපලන් එක URP ඒදෙක් ගන්නවන ඒ ගැනත් අනිවාරය දැනගෙන ඉන්න ස්ටRP දාලා මොබයිල් කෝපන් කරපු ගමන් ප්ලේ කරන්න බැරිවුණගේ එක ගැන ග්‍රෆික් කොලිට කරමය ගොඩක් වැඩි හයිඩිෆිනිෂන් රෙන්ඩ පයිපලන්න යුනිවර්ස රෙන්ඩ පයිපලයින් එක තම මොබයිල් ෆ්‍රෙන්ඩ් විදිය තියෙන පයිපලයින් එක මොබයිල්ගේමයක් හදවන URP ටෙම්පලේට්ගේ හදාගෙන යන්න හරි එ අපි බලමු නෝමලි කෝ එක යටතේ යුනිවර්ස 3D වලින් අපි ප්‍රජෙක්් එකක් හදන හැටි ඉතින් ප්‍රජෙක්් නේම එක මෙතින්න දෙන්න පුලා නම දෙන්න තියෙන කෙලින්ම ටෙස්ට් 1 කියල දෙමු ඉරසේ වාට ලොකේෂන් එක වාට වගේ ප්‍රජෙක්් එක සේවඩෝ ලොකේෂන් එක මතකැතු මේක පොඩක් ඩිස්ක එක ඉඩ තියන තැන හදාගන්නට වා සාමානය ලොකුගේමයක් කඳන්න යනවනම් CDE කියල ද්‍රයිව් සෙට්ක හිමනත එක හරිවාට ඩ්‍රයි සෙට් එක තියෙනව ඒක වෙනම ටික් ඉඩ තියනෙකට හදාගනයන මොකද ග්‍රේම් එක ලොකෙන් ලොකෙන්ට ඩිස්ටික ඉඩගන්නවන ඒක සාමාන දෙනවන ඉතින්ද මෙත ලොකේෂන් වාට සිලික් කරලා දෙන්න පුලන් දැම්මගේ ඒ කියන එකේ තමා මං මේක දීලතිය නති ඊටවස්සේ කලව් එකට කනෙක්ටෙන්ඩ හොඳ හනවා ඒක වා කලව් එකට ඕන කනෙක්ටෙන්ඩ ඕනේ වා ටීම් වර්කයක් කරනවනම් ඒ කියන්නේ අපිහිතමොකෝ
ඔයා ටීම් එක අපි මෙම්බස්ල පස් දිනෙක් තරගම මෙම්බස්ල පහක් විතර ඉන්නවා ඒ පස් දෙනාම යුනිට එන්ජින් එකෙන් සාමානය ලොකු ප්‍රජෙක්්ට හදනවා අපිතම GT හදනවා GTA 6 හදන හරද GTA 6 එක හදනවා එතකොට වාට බෙන්න මේ යුටි කලව්ඩට කනෙක්ටුන ගම වා මෙන්න මේ යුනිට හබ් එකට සහ යුනිට එන්ජින එක සයින්ින් වෙලා ඉන්න එකකවන්් එක තියන්නේ අන්න ඒ එකකවන්් එක හයිදිනාට පාවිච්චි කරලා මේ කලව් එකට ප්‍රජෙක්් එක අප්ලෝඩ් කරලා ඒ ප්‍රජෙක්් එක ඒ හයිදනාට ඕනනම් රටවල් හයක ඉදන් වුණත් පස් දෙනෙක් නිගේ ඒ පස් දෙනට රටවල් පහක ඉදන් වුණත් නිකං කලව් එකේ තියෙන ප්‍රජෙක්්ටයක් අපි එඩිට කරන වගේ ඒක අප්ඩේට කරන අප්ඩේට කරන ප්‍රජෙක්ට යන්න පුළන් දැන් හිතන්නක ම ගස් දෙකක් දැම්ම හරද ගස් දෙක කලුතෙන් ප්‍රජෙක්්ක දාපුහම ඒ කලව් එක සේ වනම් පස්සේ අනි හැමෝටම මේ කලව් ගල ප්‍රජෙක්් ඕපන් කරවා මරදාපු ගස් දෙක පෙන්න්නවා තැන් ඒ කවුරරි මේ අප ප්‍රෙක්ට බිල්ඩින් සෙට් දැමුත් අපි පස ප්‍රෙක්ට ඕපන් කර බලොත්තේ මරදාපු බිල්ඩින් සෙට් එක ඒකට ඇඩ්ඩිලාති නවතින් ඒවිදිර තම මෙන්න මේ කලව් එක වා කනෙට් කරන්න ඕනේ ඒ වැඩවලට ඉතින් සාමාන්‍යෙන් සෝලෝ ඩිවලප කෙනෙක්න මේක මේක වැඩන්න අදාලනෑනවා තනියම ගේම හදරවන මේ නෝමලි මේක එකක්වත් ටික් කරන්න ඇතුව දාගන කිල්ලා ටසේ මෙතරින් කිලින්ම ක්‍රියේට ප්‍රජෙක්් න්න තියන් ඉට වසේ ප්‍රජෙක්ට ක්‍රියට්ල අපේ යුනිට එන්ජින එක යුනිට 6 එන්ජින එක දැදීලා තියෙන ඒ එන්ජින එක මෙතරින් ඕපන් වෙලා ප්‍රජෙක්් එක ඕපන් වෙනවා ති මේ විදිරද යුනිට එන්ජින එක රන් වෙලා ඒ අදාල බැක්කෙන්න්න එක වැඩටික සිද්ධ වනන් පස්සේ වාට යුනිටිසික් එඩිට ඒක ඕපන් වෙලා ඒ අදාල ප්‍රජෙක්් එක් කරගන්න ඕන ඉන්ටෆේස්සක හැදිලා ඒ සොෆ්ටෑගේ කියන යුනිට එඩිට සොෆ්ටයක වාට දෙන ඇතිනින් පස්සේතින් සාමාන්‍ය ගේම හදාගන යන්න තමා තියන්න ඉතින් ඕක තම අපේ යුට හබ් එක සහ යුනිට එන්ජින අතරතින ලින්ක් එක සහ අලුතෙන් ප්‍රජෙක්් එක ක්‍රියේට් කරගන්න විදි ඉතින් වන් හිතනවා මේක ගැන ගැටලු තිබ කටියට දැන් ගැටලුව නිරාකරණය වෙන්න ඇති කියලා ඉතින් පලහ කමෙන්ට අදාගෙන යන්න තාවනහලි ප්‍රශ්නයක් තිබ්බොත් මංගේ විසඳල දෙන්නම් ගොඩක්ට තින ප්‍රශ්න තිබොත් මං මේ විදිටම වීඩිය එකක් දාලා ඒක පැහැදිලි කරලා දෙන්න තිගෙන මේ වගේ තවත් අලුත් වැදගත් වීඩියෝකින් හම්බෙනක අදට ගිහින් එන්න